ප්‍රතිගම විදේශ සම්ප්‍රදාය සමිතියේ සම්පකාර කුසී සහන වෙනදසල විමුක්ත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ සභාපති අස්ලම් සොයරගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ ප්‍රාදේශ සභාවේ උපසභාපතිතුමිය අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවුරුද්දක පමණ කාලයක් නියෝජනය කරා තුමිය සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන් හැටියට ප්‍රාදේශ සභාවේ අපේ අමරසිරි මන්ත්‍රීතුමන් ඒ වගේම ජයතිලක මන්ත්‍රීතුමන් සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම මානවීය තුන් තවත් ඉන්නවා නම් ඒ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ සම්මාධිකාරීතුමන් ඇතුළු විධායක නිලධාරී මණ්ඩලය ඒ වගේ සේවක මහත්මයාණන් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම කඩියාගම කාර්ය සභාවේ ලේකම්තුමන් ඇතුළු අපි කාර්ය සභාව නියෝජනය කරන ආදරණීය සහෝදරවරු සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ ආසන්නයේ තියෙන පුස්සල්ල කාර්ය සභාව නියෝජනය කරමින් මේ අවස්ථාව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රදේශවාසී ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මේ අවස්ථාවට පුංචි අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අපි ප්‍රතිගම සේවා සම්ප්‍රදාය සමිතියේ පාලන බලය හොරවන්න පටන්ගෙන මේ වෙනකොට අවුරුදු 2 මාස 3 කාලයක් ගෙවිලා අවසන් වෙලා තියෙනවා. 2023 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා තිබුණු නිලවරණයෙන් අපි මේ ආයතනයේ පාලන බලය බාර ගන්න අපේ බල ප්‍රදේශයේ ඉන්න 60,000ක අධික සමාජික සංඛ්‍යාව අපිව තෝරලා පත් කරලා යවුවා මෙන්න මේ සම්පකාරය ගොඩනගන්න. ඊට පස්සේ අපි මෙන්න මේගොල්ලොත් එක්ක 23 අවුරුද්දේ සාකච්ඡාවක් කරගත්තා. ගොඩනගන සම්පකාරයක් වෙනුවෙන් අපි දැක්ම කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කරමින් අපි විශාල සාකච්ඡාවක් ආරම්භ කරලා තිබුණ සමාජිකයොත් එක්ක. මෙන්න මේක තමයි ඒ තිබුණ කතාව. ගොඩනගන සම්පකාරයක් වෙනුවෙන් අපේ දැක්ම. මේකේ කරුණු 21ක් ප්‍රතිපත්ති හැටියට අපි සමාජිකයොත් එක්ක සාකච්ඡා කරලා අපි ඉදිරිපත් කරුවා ප්‍රතිපත්ති 19ක් මෙන්න මේ වසර 3 ඇතුලේ අපි ඊට කරනවායි කියන පොරොන්දු අපි අපේ සමාජිකයින්ට වුණා. අපේ කාර්ය සභාවේ මහතුරුන්ට වුණා. ඒ අනුව අපි වැඩපිළිවෙලක් එක්ක තමයි අපේ ගමන ආරම්භ කෙරුවේ. දැන් මේ වෙනකොට අවුරුදු 2යි මාස 3ක කාලයක් ගෙවිලා අවසන් වෙනකොට මෙන්න මේ 19 වැඩෑරුම් වැඩපිළිවෙල ඇතුලේ අපි වැඩ කොටස් 14ක් කරලා අවසන් කරලා තියෙනවා. 14ක් කරලා අවසන් කරලා තියෙනවා. මේ අද නිම වෙන්නේ 19 වෙනි එකෙන් 15 වෙනි වැඩ කොටස. මේක සඳහන් කරලා තියෙනවා ප්‍රදේශීය ගොවි ජනතාව වෙනුවෙන් කඩු මාෆියාවෙන් බේරා ගැනීම සඳහා කුසී උපකරණ යෙදවුම් අලරි සැලක් වහා ආරම්භ කිරීම. අපි වෙනද මුල පිරුව ගිය අවුරුද්දේ ඊය කන්නේදී අපි දැක්ක මේ සම්පකාර සමිතියේ ඉතිහාසයේ 2003 4 5 වගේ වකවානු වල මෙන්න මේ ගොවි ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් පොහොර කුමිනාශක කරලා තිබුණේ නැහැ. ඒ වගේම පොහොර බීජ විතරවි සැපියුම් ක්‍රමයක් ආරම්භ කරලා තිබුණා. හැබැයි පසු කාලිනව අපෙන් මෙන්න මේව ඈත් වෙලා ගිහිලා තිබ්බ සම්පකාර සමිතියේ. සම්පකාර සමිතිය එක් දිශාවකට පමණක් ගමන් කරමින් තිබුණා. එක පැත්තකට අපි භාණ්ඩ ටිකක් ගෙනෙනවා, මේක විකුණනවා, විකුණලා අතිරික්තයක් ගොඩනගා ගන්නවා. හැබැයි ඒක නිසා තමයි අපි අපේ දැක්ම ඇතුලේ මේ සියල්ල නිරූපණය වෙන පරිදි මෙන්න මේ 19 වැඩෑරුම් වැඩ පිළිවෙල හැදුවේ. අපි මේකට අනුව තමයි වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ. සම්පකාර සමිතිය ඇතුලේ අපි ඒ තියෙන අනපනත් වලට අනුව, ඒ චක්‍ර රේඛ වලට අනුව, ඒ රීති සංග්‍රහයට අනුව, ආයතන සංග්‍රහයට අනුව, ඒ සියලු දේට අනුව ඇතුලේ කටයුතු කරනවා. සේම මෙන්න මේක තියාගෙන තමයි අපි එළියට වැඩ කරන්නේ. දෙකම එක විදිහකට පවත්වාගෙන යමින් අපි මෙන්න මේ වැඩේ සාර්ථක කරගන්න උත්සාහ කරා. මේක ඇතුලේ තියෙන කාරණා දෙකක් අපිට ඉෂ්ට කරගන්න බැරි වෙනවා. එකක් තමයි අපිට ෆාමසියක් දාන්න අපි නැති කරගෙන හිටියා.
හැබැයි ඒකට අවසර දෙන්නේ නැහැ මොකද ළඟ ළඟ ෆාමසි දෙදීම නගරේ තියෙන නිසා. දෙවෙනි කාරණාව තමයි පෙරපාසල් දෙකක් අලුතෙන් ආරම්භ කරන සැලසුම් කරලා තිබුණා. හැබැයි අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඉල්ලීමක් කරා පූර්ව ළමා සංවර්ධන අධිකාරියෙන් කියලා තියෙනවා සම්පකාරීට නැවත පෙරපාසල් ආරම්භ කරන්න ඉඩ දෙන්න එපා. මොකද මේ පෙරපාසල් වලට පහානියක් සිදු වෙනවා තියෙන ඒවට පවත්තන යන ඒවට. නිසා දැම්ම ඒකට ඉඩකඩ සලසා දෙන්න එපයි කියන එක නිසා ඒ දෙක අපිට කරන්න බෑ. ඒ අනුව තමයි අපේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ බල ප්‍රදේශයේ ඇතුලේ අපේ සුළු අපනයන භෝග ටික ගන්න මේ හැම තැන වැඩ මේ කුළු බඩු ටික අපිට ගන්න මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම. අපි ලබන මාසේ කිරිපත් ගල්ල ඉලක්ක කරගෙන මෙන්න මේක හදන්න දැන් මුදල් වෙන් කරලා සැලසුම් සකස් කරලා ඉවරයි. අපි ඒක සම්පූර්ණ කරනවා. එතකොට අපි මේක තිබිච්ච 18 19 සම්පූර්ණ වෙනවා. අපි කියපු දේ අපි කරලා තියෙනවා. එසස් විදේශ සේවා සම්ප්‍රදාය සමිතිය අපි ඇවිල්ලා ඒ හිටපු කාර්ය මණ්ඩලයත් එක්ක සාමාන්‍යකාරීතුමා විචාරකණ්ඩාරීන් 6 දෙනෙක් සහ 265ක් වෙච්ච අපි සේවක මණ්ඩලයත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්තා. අපි දැක්ක මේකේ විශාල අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. නාස්ත්‍ය දූෂණය වංචා විදින ආකාරයේ විවිධ දේවල් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේක සේවකීන්ටවත් විචාරකණ්ඩාරීන්ටවත් ඒව වළක්වා ගන්න බෑ. පාලකයෝ කියන අපි මේක හරියට වැඩි කරේ නැත්නම් ඒ වළක්ව ගන්න බෑ. අපි දැක්ක ඒ නිසා තමයි මෙන්න මේ බස් සිද්ධ වෙලා තියෙන්නේ. ලක්ෂ ගණන් පාඩු වෙලා තියෙනවා සමහර තැන්වල. අධීක්ෂණ කටයුතු හරි සිදු වෙලා නැති බවක් දක්නට ලැබුණා. ඔන්න ආයකාරක තිබිච්ච සමිතියක් තමයි අපි ක්‍රමානුකූලව මෙන්න මේ ඉන්න සේවකයෝ කිසි කෙනෙක් විදායකල්දාරින්වත් කවුරුවත් ඉවත් කරගන්න නැතුව ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අපිට පුළුවන් උනේ කෝටි 6කට අඩු වෙලා තිබිච්ච පොදු ලාභය එක අවුරුද්දක් ඇතුළේ 25 කෝටි 25 ලක්ෂයට වැඩි කරගන්න අපිට පුළුවන් වුණා. එක අවුරුද්දක් ඇතුළේ මේක ඉහළට නගගත්තා. දෙවෙනි අවුරුද්දේ 18 කෝටි 90 ලක්ෂයකට ආසන්න මුදලක් අපි සුද්ධ ලාභයක් ඇතුළේ මේක ඇතුළේ හොයලා තියෙනවා. මෙන්න මේ අවසාන අවුරුද්දේ මාස 11ක කාලයක් තුල අපි 19 කෝටි 82 ලක්ෂයක සුද්ධ ලාභයක් මාස 11ට උපයලා ඉවරයි. හැබැයි සම්ප්‍රදාය අරමුණ තියෙන්නේ මෙන්න මේ ලාභ අතිරික්ත අරගෙන අපි වෙන දේවල් කරන්න නෙමෙයි මේවා බෙදන්න ඕන අපි සමාජිකයින්ට. මේ වැඩිපුර තියෙන අතිරික්ත අපි බෙදලා දෙන්න ඕන. එසා සමාජිකව අරමුණු කරන ව්‍යාපෘති ගොඩක් ප්‍රමාණයක් අපි ආරම්භ කරන්න ඕන. අපිට පළවෙනි අවුරුද්දේ මේක ඇතුලේ කිසිවක් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මෙන්න මේ සම්පකාරයේ තිබිච්ච තත්ත්වය ඉහළ ගත්තේ නැත්නම් මූල්‍යමය වශයෙන් ඉහළ තත්ත්වයට ගත්තේ නැත්නම් අපිට කිසිවක් කරන්න හම්බෙන්නේ නැහැ. අපිත් එක්ක තරක කරපුවා අපි සතුරු කියලා තිබුණා 6 මාසයක් මේ සම්පකාරය කරන්න හම්බෙන්නේ නැහැ කඩාන වැටුණා කියලා කිව්වා. පෙට්ටි කඩයක්වත් කරපො නැති මිනිස්සුන්ට මේක කරන්න බෑ මේ කඩාන වැටුණා කියලා කිව්වා. අපි අහනවා උන්දරගෙන් ඒ නිසා ඕගොල්ලෝ මේ 6 කෝටි 7 කෝටි සම්පකාරය පවත්වාගෙන ගියේ. මේ තමයි මතක තියාගන්න 54ක සම්පකාර ඉතිහාසයේ දන්නේ තිරතෝරු දත්ත ඇතුලේ වැඩිම ලාභයන් තුනක් පොදු ලාභයන් උපයපු අවුරුදු තමයි අපේ පාලන කාලේ 25යි 18යි මේකත් මම හිතන්නේ 21කින් 22කින් කියලා වෙන්නේ. කන්නර පැත්තෙන් ගොඩනගලා තියෙන කවුරුත් එක්කද මෙන්න මේ එළියේ ඉඳගෙන හොරා මේක එලවන්න කියපු මේ සේවක මණ්ඩලයත් එක්ක විදායකදාරිතුමාගේ ප්‍රධාන ඉඳලා සියලු දෙනාත් එක්ක අපි ගිහිල්ලා කිව්වා මේක ඇතුලේ හොරකම් වංචාව නාස්ත්‍ය දූෂණය තියෙන්න බෑ මෙතනින් පස්සේ අහුවෙන්න එපා එලවනවා ගෙදර. අය කතා දෙකක් නෑ. ඒක කියලා තමයි අපි පටන් ගත්තේ. අපි මේ ආදර්ශය ඕනකට වඩා මේක ඇතුලේ දීලා තියෙනවා. සත්ත පහක හොරකමක් වංචාවක් දූෂණයක් නාස්ත්‍යක් මේක ඇතුලේ කරලා කියලා තිබොත් එහෙම හෙට මේකෙන් ඉවත් වෙලා යන්න කැමති කවුරු හරි ඉන්නවනම් පරප්‍රදේශේ බොරුවට මඩ ගහන්න නැතුව එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න ඔප්පු කරන්න පුළුවන් නම් එක පැයක්වත් මේක ඇතුලේ ඉන්නේ නැහැ. මේක ඇතුලේ අපි එක පැයක්වත් ඉන්නේ නැහැ. ඉවත් වෙලා යනවා. ඒ නිසා ඒවා අපි නායකත්වයේ හැටියට පරිපාලකයෝ හැටියට ඒ ආදර්ශය දීලා තියෙනවා. ඒක අපේ සේවකයෝ අති බහුතරයක් ඒක අපිට ලබලා දීලා තියෙනවා. ඔය අතරත් හිටපු සේවකයෝ කීප දෙනෙක් තැන් වලින් ඇල්ලුවා. දැන් අධීක්ෂණය හොඳට ක්‍රියාත්මක වෙනවා. 13ක් ඉන්නවා 17ක් ඉන්න තැනක අධීක්ෂණධාරීන් හිටියේ 5 දෙනයි. හැබැයි ඒක පුරුල් කෙරුවා 14 දක්වා. ඒගොල්ලෝ දැන් හරියට වැඩ කරගෙන යනවා තොරතුරු හොයා ගන්නවා මේ හැම දෙයක්. අනාවරණය කරගන්නවා. පරීක්ෂණ වල දානවා නීත්‍යානුකූල විදියට. අපිට ඕන විදියට පරිගැනීම් නැහැ කිසිවක් අපි ඇතුලේ. නීත්‍යානුකූල විදියට පරීක්ෂණ කරලා වැරදි කරු වෙන කට්ටිය එළියට දානවා. අපි එළියට දානවා.
ඒ නිසා උන්නායකාරයට අපි සම්පකාර සමිතිය වසර 3ක් තිස්සේ දෙකමාර කාලයක් තිස්සේ දැන් මේ තත්ත්වයට අපි ගෙනල්ලා තියෙනවා. ඒ අලුත් ව්‍යාපෘති තමයි මේ යන්නේ. අලුත් දේවල් තමයි මේ සමාජයට අපි සමාජිකයන්ට හඳුන්වලා දෙන්නේ. පහුගිය මාසේ අපි ආරම්භ කරුවා බජට් කෝප් එක තල්ගස් පිටියෙන් මේ සම්පකාර සමිතියේ ප්‍රාදේශිකට වැඩියේ තවක් ලාභ දෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් විදිහකට ඒක අපි හදාගෙන යන්න උත්සාහ කරනවා. බජට් කෝප් ෂොප්. දැන් අද කුසිකරුන් අධ්‍යස්ථානයේ මේක පටන් ගන්නවා. මෙන්න මේ කළුකඩ මාෆියාවෙන් මේ ගොවීන් බේර ගැනීම සඳහා අවශ්‍ය කරන පොහොර කුමිනාශක බලපත්‍රය දැන් අපි හෙට අයින්දර ලබා ගන්නවා. ඒතකොට දඹුල්ල පැත්තේ රස්තියදු ගහන්න ඕනේ නැහැ වෙලෙමිල්ට බඩු ගන්න. අපිට යම් තරමක් මේක පවත්වන දෙන ලාභයක් තියාන මේ තැනින් අපි දෙන්න පටන් ගන්නවා. ඒක මූලික තැන මෙතන. පොහොර කපඩා 4ක් හදන්න අපි මුදල් වෙන් කරලා දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. බීජ කපඩා 4ක් හදන්න අපි දැන් ටෙන්ඩර් කැඳවලා මුදල් වෙන් කරලා තියෙනවා. පාදේශික අලුත් වැඩියා කරන්න, බංගු අලුත් වැඩියා කරන්න, නවීකරණය කරන හොඳ තත්ත්වයට 7 කෝටි 76 ලක්ෂයක් මුදල් වෙන් කරලා තියෙනවා මේ වෙනකොට අපි. අපෙන් අහනවා අපි මොනවද කරේ කියලා. එහෙම තමයි සතුරා මේ බලවේගය දැන් හදාගෙන යන්නේ. හැබැයි අපි හොරගම් කරන්න ඉඩකඩම් දේපල මිලදී ගත්තේ නැහැ. අපි කොමිස් ගහන්න ගොඩනැගිලි හැදුවේ නැහැ. මේ සමාජයේ මතයක් හැදිලා තියෙනවා සංවර්ධනය කියලා කියන්නේ පාරක් හදනවා නම් ගොඩනැගිල්ලක් හදනවා නම් ඉඩමක් මිලදී ගන්නවා නම් මොකක් හරි කරනවා නම් ඒකට මුදල් කොහොමද ජීවේව ණයද වෙන මොනවද අරමුණ නෙවෙයි ඒක තමයි සංවර්ධනය. ඒක නෙවෙයි සංවර්ධනය අපි කියන්නේ. මෙන්න මේ ආයතනය අපි ගොඩනගලා තියෙනවා මූල්‍ය ශක්තිය අතින් ඉහළට ගොඩනගලා තියෙනවා. දැන් ප්‍රාදේශික වහල තිබිච්ච අවුරුදු 15 18 දෙක තුනක් අපි විවෘත කෙරුවා. අවුරුදු 15ක් 18ක් වහල තිබුණේ මේක ඇතුලේ. සම්පකාර ව්‍යාපාරයේ සම්පකාර සමිති වයම් පළාතේ සම්පකාර 33 අතරින් මේක අකුලගෙන යනකොට අපි සම්පකාර අර්ථයෙන් මෙන්න මේ සම්පකාරය පුරුදු කරගෙන යනවා. වහල තිබිච්ච අරිනවා. අලුත් දේවල් හඳුන්වලා දෙනවා. සමාජිකයන් ප්‍රතිප්‍රාව දෙන්න වැඩසටහන් හදනවා. මේක ඇතුලේ කාර්ක නියෝග හදනවා අපි ඒ සමාජිකයන් යම් දේවල් දෙන්න පුළුවන් විදියට. දැන් කොටස් ලාභාංශ සඳහා අපි කෝටි 5 ලක්ෂයක් වෙන් කරලා පහුගිය දවසේ දුන්නා. 2008න් පස්සේ කොටස් ලාභාංශ ගෙවලා තිබුණේ නැහැ. අන්න ඒක දෙන්න පටන් ගත්තා. මරණාදාන සමිති 900ක් විතර තියෙනවා මේ බලපතිය ඇතුළේ අපිත් එක්ක ගනුදෙනු කරන. ඒකෙන් 100 ගාණක් අපි ගෙනලා සාකච්ඡා කරලා ඒගොල්ලන්ට යම් ප්‍රතිදානයක් අපි ලබා දෙන්න අපි රටසටහන් හදලා තියෙනවා. සමාජිකයන්ට යමක් දෙන්නේ කොහොමද ඒ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කරමින් යනවා. සේවක බැටු පළවෙනි අවුරුද්ද අපි දසදහසකින් වැඩි කෙරුවා. 5000ක වවුචරයක් දිරිදේවනාවක් ඇටියට දුන්නා නිකම් බඩු ගන්න. මේ පසුගිය ජනවාරි මාසයේ සේවකයන්ගේ වැටුප් අපි රුපියල් 9500යි 10500 අතර ප්‍රමාණයකින් වැඩි කෙරුවා. ඒ කරන්න පුළුවන් උනේ මේක ගොඩනගපු නිසා. අපි නොපෙනෙන ශක්තිමත් සංවර්ධනයක් මෙන්න මේ සම්පකාරයේ හදලා තියෙනවා. 54 අවුරුදු ඉතිහාසයේ වැඩිම ශක්තිමත්ම මූල්‍ය ශක්තිය සහිතව ඉදිරියට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට ප්‍රශස්ත මට්ටමකට මෙන්න මේ සම්පකාර සමිතිය ගොඩනගලා තියෙනවා. දැන් ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ නිසා මෙන්න මේ සම්පකාර ව්‍යාපාරය අපි රැක ගන්න ඕනේ. මේක නිසා තමයි කළුකඩ මාසය මේක පවත්වාගෙන යන්න පුළුවන්. මෙන්න සම්පකාර තිබුණ නැත්නම් හිතුව ගණන් වල බඩු විකුණන්න පටන් ගන්නවා. අපිට විශාල සතුරම් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා අනවබෝධයක් එක්ක වෙනසල් හිවියෝ මොකද අපි මේ කරන ව්‍යායාමයත් එක්ක. පුස්සල්ල පැත්තේ ඒ වගේම දැන් ඊයේ පෙරේද අපිට පොහොර ලේකම් මහා ලේකම් කාර්යාලයට ගහලා අපිව පරීක්ෂා කරන්න ආව පොහොර මහා ලේකම් කාර්යාලය මොකද ගියේ කන්නේ අපි 1 කෝටි 60 ලක්ෂයක පොහොර දුන්නා මෙන්න මේ ගොවීන් වෙනුවෙන් 50 ලක්ෂය ආසන්නම විතර වී ප්‍රමාණයක් අපි නිකුත් කරුවා අපේ ගොවීන් වෙනුවෙන් අඩුම මුදලට කොයිවත් ගන්න බැරි ගන්න හොඳම දේවල් හොඳ පදේ සම්පකාරය අපි දුන්නා. හැබැයි මේක බලා ගන්න බැරුව හිටපු මාෆියාව හිටපු කළුකඩ මාෆියාව හිටපු මිනිස්සු ටික ගැව්වා පොහොර මහා ලේකම් කාර්යාලයට කොළඹට පෙස්සන් ගිය අවුරුද්දේත් ආවා මේ අවුරුද්දේත් ඇවිල්ලා අධික්ෂණය කරුවා මේ අපේ පාදිසි කොළඹ තියාගෙන ඉන්නේ කොහමද මේව අල්ලලා බඩු කිරනවද කල්පනා කරු කරගෙන ගියා. හැබැයි බලක්වන්න බැරි වුණා. හරියට දෙයක් කරනකොට විනිවිද බාහිර දෙයක් කරනකොට ඒව බලක්වන්න කාටවත් හම්බෙන්නේ නැහැ. ඒව බලක්වන්න බෑ. ඒ නිසා අපි ඔන්න ඔය ආකාරයෙන් මෙන්න මේ සම්පකාරය ගෙනලා තියෙනවා. අද මේ අවස්ථාව සම්බන්ධ වෙලා හිටිය අපේ සම්බන්ධ වෙන්නේ හිටියා ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඒ වගේම කොසයිස්තුමා නියෝජ්‍ය කොසයිස්තුමා සහකාර කොසයිස්තුමන් හැබැයි අද විශේෂ කමිටුවක් හදවලා තියෙනවා മന്ത്രിවරුන්ට සහ නිලධාරීන්ට. ඒ නිසා සාදේ සභාපතිතුමා දැනුම් දුන්නා කොසයිස්තුමා දැනුම් දුන්නා එකට යනවා. ඒ නිසා අපේ අස්රම් මන්ත්‍රීතුමා දැන් ඉතා ඉක්මනින් යන්න ඕන එකට. මෙයා ආරාධනය පිළි අරගෙන කෙටි කාලයකට වගේ ඇවිල්ලා ඉන්නේ මේ අවස්ථාව සම්බන්ධ වුණේ. ඒ නිසා මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ මන්ත්‍රීතුමන්ට. ඒ වගේම
අපේ පාති සභාවේ සභාපතිතුමිය ඇවිල්ලා ඉන්නවා, මන්ත්‍රීවරු ඇවිල්ලා ඉන්නවා. ඒ සියලු දෙනාටත් මේ පුංචි උනත් මේ අවස්ථාවට උත්සවට සහභාගී වීම පිළිබඳව මගේ සභාපතිවරයා හැටියට ඒ වගේම කාර්ය මණ්ඩලය හැටියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා මෙන්න මේ සම්ප්‍රකාරය තවත් ඉහළට ඔසවා තබා ගනිමු. අපි කරන්න පුළුවන් කැපවීම මොන ආකාරයෙන්ද කරන්න පුළුවන් ඒවා අපි කරන්නම් පාලකයෝ හැටියට. සේවකයෝ හැටියට සාමාන්‍යකාරයතුමාගේ ඉඳලා විධායක නිලධාරී මණ්ඩලයේ අපි කාර්ය මණ්ඩලයේ 265ක් විතර ඉන්න මේගොල්ලෝ දැන් ශක්තිමත් වැඩ පිළිවෙලකට අනුව වැඩ කරන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා මෙන්න මේ සම්ප්‍රකාරය තව ඉහළට ඔසවාගෙන මෙන්න මේ ප්‍රතිලාභ අපේ ජනතාවට සමාජිකයන් බෙදා දෙන්න අපි කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමින් මේකට සම්බන්ධ වීම පිළිබඳව සියලුම අපේ කාර්ය සභා නියෝජිතයින්ට ඒ වගේම ගෝවි මහත්තුරුන්ට අපගේ ස්තුතිය පිරිනමමින් ශක්තිමත් මේ සම්ප්‍රකාරය ගෙනියන්න අපි සියලු දෙනාටම ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සබ ගන්නවා. බොහොමත්ම ස්තුතියි. Please subscribe to Gamalakada YouTube channel. Thank you for watching. Give me a like, comment and a subscribe as well.